විදේශී අපි කිව්වා අපේ සංවාදයේ තිබෙන්නේ කුවේට් රටේ කුවේටිත් එක්ක. අපි දැනගෙන හිටියා අපේ ගෝසේවිකාවන්ට නිවාඩුව දෙන්න ඕන නම් කතා කරන්න ඕන සුන්දරිලත් එක්ක නෙමෙයි කුවේට් රටේ ඉන්න කුවේටිලත් එක්ක. විදේශී අපි කුවේට් ආවා, කුවේටිත් එක්ක කතා කරා, අද දින ගිවිසුම අත්සන් කරා. ඒ තමයි විදේශී අපෙන් එන සියලුම ගෝසේවිකාවන්ට සතියට දවසක විවේක දිනය අනිවාර්යෙන් ලබා දෙනවා. ඒ විවේක දිනේදී හාම්පුතා විසින් ඔබගේ ශ්‍රමය, ඔබගේ සේවය ඉල්ලා සිටිනවා නම් ඔබට කැමැත්තෙන් වැඩ කරන්න පුළුවන්. එදාට ඩිනාර් 5ක් ගෙවනවා. නිවාඩු දවසේ ගෙවිම් නැතුව වැඩ ගන්න බෑ කියන ගිවිසුම අද දිනේදී විදේශී කුවේට්වල අපි අත්සන් කරා. විදේශී හරහා කුවේට් යන සියලුම හවුස්මේට්ලට සතියට දවසක විවේක දිනය ස්ථිරයි, ඒකාන්තයි. ඒ වගේම කොන්ත්‍රාතු අවසානයේදී විදේශී එදා ඉඳන්ම කතා කරපු විදේශී අපේ කරලෙට ගෙන ආපු ඒ බෝනස් අමතර වැටුප් දෙකත් අවහිර බාධාවලින් තොරව, කම්ප්ලේන් නැතුව, නඩු නැතුව කොන්ත්‍රාත් අවසානයේදී හාම්පුතා විසින් ඉතාම සතුටින් ලබා දෙන්න අවශ්‍ය ඒ ගිවිසුමත් අද අපි අත්සන් කරා. විදේශී අපි කියන්නේ හවුස්මේට් සෙන්ට්‍රලයිස්ඩ් ඒජන්සියක්, ගෝසේවිකාවන් කේන්ද්‍ර කරගත් ඒජන්සියක්. අපි නිරතුරුවම බලන්නේ හාම්පුතා, කුවේට් රටේ ඒජන්සිය, ලංකාවේ අපේ ඒජන්සිය සහ හවුස්මේට් හතර දෙනාම සතුටින් ඉන්න ඕන. මේ චේන් එකේදී එක්කෙනෙක් දුකෙන් නම් ඒ චේන් එක අවුලක් තියෙනවා. විදේශ අපි දැනගත්තා. විදේශ අපිට ඕන වුණා හවුස්මේට් කියන රැකියාවට නිදහස එකතු කරන්න, අභිමාන එකතු කරන්න, බෝනස් එකතු කරන්න, නිවාඩු එකතු කරන්න, පිළිගැනීමක් එකතු කරන්න. තව දුරටත් කුවේට්වල ගෝසේවිකාව ජොබ් එක විදේශී හරහා එන අයට විවේක නැති, නිවාඩු නැති රස්සාවක් නෙමෙයි, අනෙකුත් රස්සාවට ලැබෙන ඒ විවේක දිනය කුවේට් හවුස්මේට්ලා හැටියට විදේශී හරහා එන ඔබලාටත් ලැබෙනවා. ඩුබායි වලට අපි වෙනස කරා. ඩුබායිල හවුස්මේට්ලාටත් නිවාඩුව ලැබෙනවා, ඒ නිදහස ලැබෙනවා. ඒ ඩුබායිල කරපු දේම තමයි විදේශී අද දින කුවේට්වල කරන්න ඒ ගමන ආරම්භ කරේ. අපිත් එක්ක රැඳිලා හිටපු සියලුම දෙනාට ස්තුතියි. අපිට මඩ ගහපු සියලුම දෙනාට ස්තුතියි. ඒ මඩ ගහපු අය තමයි සතියක් ඇතුළත විදේශී කියන සන්නාමය ජාත්‍යන්තරයට අරගෙන ගියේ. ඔයගොල්ලෝ අපි ප්‍රසිද්ධ කරේ. ඔයගොල්ලන්ට අපි ස්තුතිය පුද කරනවා. හවුස්මේට්ලාට නිවාඩු ඕන නම් එන්න, විදේශී නිදහස ඕන නම් එන්න, විදේශී නිවාඩු දවසේ වැඩ කරනවා නම් ඩිනාර් 5ක් එදාට ලැබෙනවා. එන්න ඕන තැන කුරුණෑගල විදේශී. මම යන ගමනේ අතරමඟ පුරන හැම පල්පල්ලෙක් එක්කම රන්වේ වීන්ට ගියොත් මට මගේ ගමන යන්න බැරි වෙනවා. ඒකේ අය කතා දෙකක් නෑ. See you.